හලෝ කොහමද? අද මම යන්න කියලා දන්නේ මේ වංගෙඩිකට. අද යාළුවෝ ගොඩක් ඉන්නවා. අද කැම්පින් ගහන්න කියලා තමයි යන්නේ. යන් අපි ගිහලා බලමු අද ගමන කොහොමද කියලා. අපි රක්ෂිත වනාන්තරයට ඇතුල් වුණේ කළුපහන පාලම ගාවින් එන්න තියෙන පාරක්. ඒ පැත්තෙන් තමයි අපි ආවේ. තවත් පාරක් තියෙනවා ප්‍රසිද්ධ පාරක් වෙන යකාගේ පිටිබිල පැත්තෙන් එන්නත් පුළුවන්. ඔයාලා කැම්පින් කරන්න යනවා නම් මේ 12 පාරින් වතුර අරගෙන යන්න උඩට ගිහලා හොයාගන්න අමාරුයි. ඔයාලා දන්නවද මේ වංගෙඩි කන්දට නම වැටෙන්න හේතුව? මේක ගමේ කට්ටිය වංගෙඩියක් ඇඩේටලු ගල තියෙනවා. ගොඩක්ම ලස්සනයි. යන්න තියෙන ගොඩක් අමාරු පාරක. අපි යන් ඉස්සරහට. වංගෙඩිගල කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන හයිකින් වලට ප්‍රසිද්ධම ස්ථානය. අපි වැස්සකට අහුණා. මේ මාරු ලස්සන view එකක් තියෙනවා. අපේ හයික් එකේ හරියටම අපි භාගයක් වගේ යනකොට වැස්සකට අහුණා. මෙතනින් එහාට නම් මාර්ගය ලිස්සන සුළුයි. ඒ මගේට කූඩල්ල තමයි ලොකුම ප්‍රශ්නේ. වංගෙඩිගල කන්ද අයිති වෙන්නේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයට තමයි අයිති වෙන්නේ. සාමාන්‍යයෙන් මේ කන්ද නගින්න පැය 2ක් 3ක් අතර වගේ කාලයක් යනවා. යන්න තියෙන මාර්ගය නම් හරිම ලස්සන මාර්ගයක් තමයි තියෙන්නේ. හැබැයි වැස්ස දවසට නම් ගොඩක්ම අවදානම් ප්‍රවේශමින් තමයි යන්න ඕනේ. කතාවෙන් කතාව අපි කඳු මුදුනට ලං වුණා. මට නම් අදාහ ගන්නත් බැරි වුණා. මාරම ලස්සනක් තිබ්බේ. මේ කන්ද පිහිටලා තියෙන මුහුදු මට්ටමේ සිට මීටර 1200ත් 1300ත් අතර උසකින් තමයි මේ කන්ද පිහිටලා තියෙන්නේ. ඒ වගේම අංශක 360ක ලස්සන view එකක් අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම මීටර 263ක් දිග ශ්‍රී ලංකාවේ උසම දියැල දැක ගන්නත් පුළුවන්. අර ඈතින් පේන්න තියෙන්නේ ලංකා ඇල්ල. මේ යෝධ කන්ද මුදුන තමයි හෝර්න් තැන්න. ඒ වගේම යකාගේ පඩිබල මාර්ගයක් දැක ගන්න පුළුවන්. අර පේන තියෙන බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය. ආයෙත් ඔන්න වර්ෂාවක් එන්න පටන් ගත්තා. අපි යන්න ඕනි අපේ කූඩාරම් මටව ගන්න ටක් ගාලා. හිතා ගන්නවත් බැරි ලොකු වැස්සක් එන්න පටන් ගත්තා. අපිට කැම්පින් අත්දැකීමක් ගන්න ඕනි හින්දා තිබුණු ලාමු තෙල් ලිපත් අපි තියලා ආවේ. කොහොම හරි ගිනි මැලේ නම් පත්තු කරගත්තා තෙත දර වලින්. කූඩාරම් තමයි මේ බලපං මේ. ඔතන එනවා නේ. නෑ ඇතුලෙන් ලීක් වෙන්නේ නෝ. දෙන්නෙන් ලීක් වෙන්නේ කාමක් අප කියලා අඩන්න. ඒක කොහොමද අද්දකින්? හලෝ සුබුදෑසනක් ඔය කට්ටිය ඔක්කොටම. අද නම් මාරම ලස්සන දවසක්. මම නම් දැකපු ලස්සනම සන්රයිස් එකක් තමයි මේක. ඈතින් ලස්සන කළු පන්තියක් එක්ක තනකොළ වලට පින්න වැටිලා ඒ වගේම ඉරෙන් එන රන්වන් පාට එළියත් එක්ක මාරම ලස්සනක් තමයි තිබුණේ. මේ ඈත පේන්න තියෙන කූරගල පන්සල. ඒ වගේම
මෙහි පේන්න තියෙන්නේ සමනල වැව. ඊයේ දවසේ නම් අපි ගොඩක්ම ලොකු කට්ටක් කෑවා වැස්සට තිමිලා. අපේ ගෙනියපු රෙදි නම් ඔක්කොම තිබිලා. ඒකට හරියන්න අද නම් ගොඩක්ම සතුටු දවසක්. ඔයාලා මේ වගේ ලස්සන තැනක් බලන්න ආවොත් අරන් ආපු හැම දෙයක්ම අරගෙන යන්න මතක තියාගන්න. පාසටහන් පමණක් මේ වගේ තැනක ඉතුරු කරලා යන්න. බලන්නකෝ අපිට කොච්චර ලස්සන රටක්ද තියෙන්නේ. එහෙනම් අපි මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. පරිස්සමින් ඉන්න ඔයාලා. ඔයාලා වෙන්න බැරුණේ මේ මාත් එක්ක අපි ගමන් සගියෝ.